ආයුබෝවන් මකර ලග්නය 2025 නොවැම්බර් මාසේ 16 වෙනිදා රවි ග්‍රහයා මෙතෙක් සිටින නීච රාශියෙන් මිදිලා ඊළඟ රාශියට මාරු වෙනවා. මාරු වෙලා දෙසැම්බර් 15 දක්වා එතන ඉන්නවා. මෙම මාරු වීම මකර ලග්නෙහි ඉමි ඔබට කොහොමද බලපාන්නේ කියන එක තමයි මෙම විග්‍රහය කරන්නේ. ඔබ මකර ලග්නය නොවුනත් ඔබගේ පෙම්වතා පෙම්වතිය සැමියා බිරිඳ හෝ දරුවා මකර ලග්නය නම් ඕන වෙන මේ අසන්න උන්ටත් මේ අසන්න බලන්න සලස්සන්න උන්ටත් යම් අදහසක් ගන්න පුළුවන් මෙම කාලය ගැන නොවැම්බර් 16න් පස්සේ දෙසැම්බර් 15 දක්වා කාලය ගැන. ඒ නිසා මේ ඔබත් අවසන්නතුරු අසන්න උන්ටත් අවසන්නතුරු අසන්න අවස්ථාව ලබා දෙන්න. ඒක මම ඉල්ලනවා කරුණාවෙන් ආදරෙන්. ඔබ මෙතෙක් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ මොහොතේම අමතක වෙන්න කලින් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබන්න. එතකොට තමයි නොටිෆිකේෂන් එක එන්නේ මගේ වැඩසටහන අප්ලෝඩ් කර ගමන් ඔබට දකින්න බලන්න. අපි බලමු පළමුවටම මේ නොවැම්බර් 16 වෙනිදා රවි මාරු වෙනකොට ඔබගේ කේන්ද්‍රයේ කොහොමද ග්‍රහයන් පිහිටලා තියෙන්නේ කියලා. දෙවැනි කුම්භ රාශියේ රාහු ඉන්නවා. රාහුගේ මූල ත්‍රිකෝණ රාශියක් එක. තුන්වැනි ඔබගේ ලග්නාධිපති මීන රාශියේ ඉන්නවා ශනි. හත්වැනි කටකේ බලවත් ගුරු ඉන්නවා. මේ සුබදායක තත්වයක් ඔබට. ඒක නේ ඉදිරියේදී විග්‍රහ කරන්න අහගන්න. නවවැනි අටවැනි සිංහයේ කේතු ඉන්නවා. නවවැනි සඳු ඉන්නවා කන්‍යා රාශියේ. 10 වෙනි සිකුරු ඉන්නවා තුලා රාශියේ. සිකුරුත් ඉන්නේ බොහොම හොඳ තැනක. සිකුරුත් ඔබේ ලග්නයට සුබ ග්‍රහයි. ඊළඟට 11 වෙනි උච්චකේ බුධ ගුරු රවි බුධ කුජ රවි ඉන්නවා. බුධ කුජ රවි මෙතන කුජත් බලවත්. ලැබීම් ස්ථානයේ මෙතන. මේ தත්ත්වය ඔබට කොහොමද බලපාන්නේ කියන එක බලමු. ප්‍රථම බලමු ඔබේ ලග්නාධිපති ඉන්න තැනේ හැටි. ලග්නාධිපති මෙතන තව අවුරුදු දෙකක් ඉන්නවනේ. ලග්නාධිපති වික්‍රමස්ථානයේ ඉන්නේ. තුන්වෙනි ඉන්නකොට ඔබට මේ කාලය ඔබේ ධෛර්යය ඉතාමත්ම වැඩි වෙනවා. ධෛර්යය ඉතාමත් උනන්දු ඇති වෙනවා. ඒ උනන්දුව ධෛර්යය ඔබ දිගටම තියාගන්න. මේ කාලේ ඔබ ධෛර්යයෙන් ආරම්භ කරන ඕන වැඩක් සාර්ථක කරගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒකම සෙනසුළු මෙතන ඉඳගෙන පුණ්‍ය ස්ථානය දකින්න. පුණ්‍ය ස්ථානය කියන්නේ 9 වෙනි පුණ්‍ය ස්ථානෙ පමණක් නෙමෙයි. විදේශ ගමන් විදේශ අධ්‍යාපනය ගැනත් කියන තැන. ඒ නිසා ඔබට විදේශ ගමන් ඇති කර ගැනීමේ වාග්ය ලැබෙනවා. විදේශ ගමන් ඔබගේ සාර්ථක බවට පත් වෙනවා. ඒකම ශනි මෙතන ඉඳගෙන දකින්නවා 12 වෙනිත් විදේශ ස්ථානයත්. ඉතින් මේකත් හොඳයි. විදේශ ස්ථානය දැකීම ඔබ මහන්සි වුණොත් කැප වුණොතින් විදේශගත වීමේ හැකියාව ලැබෙනවා. විදේශ රැකියාවට ලැබී යෑමේ හැකියාව ලැබෙනවා. මේ කාලේ ඔබ ආරම්භ කරන්න ඉදිරියේදී ප්‍රතිඵල ගන්න පුළුවන්. මොකද ඔබගේ විදේශ ස්ථානාධිපති ගුරු තිතාම් බලවත්ව කටකේ ඉඳගෙන 7 වෙනි ඉඳගෙන ලග්නය දකින්නවානේ. ඒ පොණක් නෙවෙයි ලැබීම් ස්ථානයක් දකින්නවා. එතකොට විදේශ ස්ථානාධිපතිය ලග්නයක් දකින ගමන් ලැබීම් ස්ථානය දකිනකොට ඔබට විදේශ ධනය ලැබීමේ වාග්ය ලැබෙනවා. ඒ නිසා ඔබ විදේශගත වෙන්න ඉන්නම් මේ නොවැම්බර් 16න් පස්සේ කාලේ කටයුතු ආරම්භ කරන උගක් සාර්ථක වේවි. ඒක විදේශගත වෙන්න කට්ටත් මේ කාලේ අතිරේකව තමන්ගේ හැකියාවන් දිනු කර ගැනීමට වෙනස් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මොකද ශනි ඉන්න තැන වෙනස් කිරීමේ අවස්ථාව පදිංචිය මාරු කරන්න පුළුවන් හොඳ පැත්තට. හැකියාව මාරු කරන් හොඳ පැත්තට. හැකියාව වෙනස් කරන්න පමණනේ ඔබට විදේශගත වෙලා ඉන්න නම් වෙනස් රටකට යෑමේ කටයුතු ආරම්භ කළොත් ඒකත් ඉදිරි කාලෙදී සාර්ථකත්වයට පත් වෙනවා අනිවාර්යයෙන්. එතකොට බලන්න සිකුරු ග්‍රහය 10 වෙනි සිකුරු මකර රාශියේ සුබ ග්‍රහයෙක්. මොකද සාමාන්‍ය මකර රාශියේ සුබ ග්‍රහයන් වනේ ශනි සිකුරු බුධ යන ග්‍රහයන්. මේ සුබ ග්‍රහය ඉන්නවා 10 වෙනි රැකියා ස්ථානේ. ඉඳගෙන රැකියා ස්ථානේ නම් ධන ස්ථානට බලපෑම් කරනවා. ඒකම මෙතන ඉන්නකොට සිකුරු 4 වෙනිටත් බලපෑම් කරනවා. එතකොට මේකත් හොඳයි. ඔබට මේ කාලය තුළ උත්සාහ කළොත් ආරම්භ කළොත් යාන වාහන ගන්නවා ගෙයක් දොරක් හදන්න. ඒ කටයුත්තත් ඊටාම සාර්ථක වෙන හැකියාව ලැබෙනවා. හැබැයි එකක් තියෙන්නේ පොඩ්ඩක් කම්මැලිකම් මතුවේ. කම්මැලිකම් ඇති කරොත් ඒව නැති කරගන්න ඔබට පුළුවන් වෙනවා. මොකද ශනි ඔබට ධෛර්ය දෙන්න නිසා කම්මැලිකම් නැතුව වැඩේ හරියට කරන්න කරොත් අනිවාර්යයෙන්ම හොඳටම ප්‍රතිඵල ලැබෙනවා. මේ හැම ප්‍රතිඵලයක්ම මම ඔබට කියන්නේ විශේෂයෙන්ම මතක තියාගන්න මේ හදානේ ග්‍රහ පීඨිය ආකාරය අනුව ඒ ග්‍රහයෙන් පීඨිය එහෙම ග්‍රහ ආවයි කියලා ඔබට සියල්ල හම්බෙන්නේ නැහැ. ඔබ ඒ හම්බ කරගන්න මහන්සි වෙන්න ඕන. කැප වෙලා වැඩ කරන්න ඕන. මොකද 11 කියන්නේ කැප වෙලා වැඩ කරන තැන. කැප වෙලා වැඩ කරොත් තමයි මේ සියල්ල සාර්ථක වෙන්නේ. හදානේ තිබ්බට ඒක කෙරෙන්නේ නැහැ. උදාහරණයකට මම මේ කියන්නේ ඔබට මේ විශ්වය දෙන බලයයි මේ කියන්නේ. බලය නැත්නම් පින. ඒක ක්‍රියාත්මක කරන්න. උදාහරණයකට ගත්තොත් ඔබේ වාහනේ ගරාජයේ තියෙනවා පෙට්‍රල් තියෙනවා.
බැටරිය හොඳයි ඔක්කොම හොඳයි. ඒත් වාහනේ බලයක් තිබ්බට බලය ක්‍රියාත්මක කරන දුවන්නේ නැහැ නේ. අන්න ඒ වගේ ඔබ මේ දැන් ලැබෙන බලය ක්‍රියාත්මක කිරීමෙන් තමයි ඔබට මේ සියල්ල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒක හොඳ අවස්ථාවක් කරගන්න ඔබ. හරි අවස්ථාවක් කරගන්න. ඔබගේ ගුරු ග්‍රහයත් බලවත් උච්චයි. ගුරු උච්ච වෙලා ඇත්තටම ලැබීම් ස්ථානයක් දකිනවා, ලග්න ස්ථානයක් දකිනවා. ඒ වගේම ගුරුත් දකිනවා තුන්වැන්න. මේ සීල තත්ත්වයන් අපට සුබදායක තත්ත්වයට තමයි බලපාන්නේ. ඒ නිසා මේ කාලේ නොවැම්බර් 16 පස්සේ උදාන කාලේ ඔබට මහන්සියලා කැපවෙලා වැඩ කරොතින් හොඳ තත්ත්වයක් උදා කර ගන්නට පුළුවන්. ඒ වගේම මේ ගුරු 7 යන්නේ බලවත් වෙ ඉන්නකොට සහ පස් යන්නේ සිකුරුත් බලවත්, පස් යන අධිපති සිකුරු 10 යන්නේ බලවත් වෙ ඉන්නකොට ඔබගේ විවාහ වෙලා නැත්නම් විවාහ යෝජනා කරන හොඳ කාලයක් මේක. හැකියාවක් තියෙන නැත්නම් සම්පත්දාරියකෝ සම්පත්දානියක් සම්බන්ධ යෝජනා එන්නට පුළුවන්. එම යෝජනාවෙන් ඔබ හොඳ යෝජනා තෝරගෙන පොරොන්දම් විතරක් බලලා විවාහ වෙන්න බෑ. මම හැමදාම කියන දෙයක් මේක ඔබගේ යහපත සඳහා කේන්ද්‍රෙත් බලවන්න. මොකද පොරොන්දම් විතරක් බලලා විවාහ වෙලා ඕන්තරම් කලාකප්පලෙච්ච විවාහ ඉන්නවා. කේන්ද්‍රය බලවන්න කිව්වේ කේන්ද්‍රය තමයි චරිත ස්වභාවය තියෙන්නේ. ඒ ඔබගේ චරිතයට ගැළපෙන චරිතයක් ඇති කෙනෙක් තමයි ඔබ විවාහ වෙන්නේ. නැත්නම් ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවනේ. ඒකින්ද හොඳට කේන්ද්‍ර දෙක පරීක්ෂා කරවන්න ඔබගේ ළඟම ඉන්න ජෝතිෂඥයන් දීලා ඔබට විශ්වාසවන්ත පරපුරුදු ජෝතිෂඥයෙක් වෙන්න ඇති. එහෙම තමයි ඔහුට දීලා ඒක බලව ගන්න. ඒක වඩා හොඳයි. මොකද ඔබට විශ්වාසවන්තය නිසා ඔබට මගේම කේන්ද්‍රය බලා ගන්න නම් පමණක් මගේ මේ දුරකථන අංකය සඳහන් වෙනවා මේ මගේ නාලිකාවේ. WhatsApp අංකයත් ඒකම ඔබට පුළුවන් දුරකථන අංකයෙන් කතා කරලා හරි WhatsApp අංකයෙන් මට මැසේජ් කරලා හරි උපන් දිනේ උපන් වෙලා උපන් තැන සහ ලග්නය දුන්නොත් ලග්නේ නැතත් මට හදා ගන්න පුළුවන්. උපන් දිනේ උපන් වෙලාව උපන් ස්ථානේ අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ ටික දුන්නොත් මම කේන්ද්‍රය හදලා ගණන් හදලා බලලා ඔබට පැය භාගයකට වඩා කාලයක් හොඳ පලාපොළ විස්තරයක් ගේනවා නිවැරදි. ඔබට ඒක රෙකෝඩ් කරගන්නත් පුළුවන්. ඒ අතර ඔබට ඕන ප්‍රශ්නයක් කාලයකට විසඳුම හොයාගන්නත් පුළුවන්. ඔබ රෙකෝඩ් කරගන්න පුළුවන් නම් ඔබ රෙකෝඩින් කරගන්න. ඒක මට පහසුවක්. ඔබ රෙකෝඩ් කරන්න බැරි නම් ඔබට මම රෙකෝඩ් කළේ වන්න. මොකද සාමාන්‍යයෙන් WhatsApp වලින් කතා කරන විදේශික කට්ටියට රෙකෝඩ් කරන්න බෑනේ. ඒක නිසා මම ඒගොල්ලන් රෙකෝඩින් එකක් අරිනවා. ඒ නිසා ඔබටත් අවශ්‍ය නම් විතරක් රෙකෝඩින් කරගන්න බැරි නම් මට කියන්න මම රෙකෝඩ් කළේ වන්නම්. ඒ වගේම දවල් කාලේ පමණක් නෙවෙයි රාත්‍රී කාලේ මම මේ සේවාව සපයනවා. මොකද සමහර අය කාර්ය බහුල කට්ටියට දවල් කාලේ වැඩ හිඳ දවල් කාලේ පලාපල විස්තරහන වෙලාවක් නැහැ. රැයට යහන්න වෙන්නේ. මම ඒ කට්ටියට ඒ වගේ රැයටත් ඒ සේවය කරනවා. ඒක නිසා ඒක මගේ යුතුයකමක් කියන්න. හැබැයි මම මේ ටික ඔබට දැනගන්න මිසක් මටම කේන්ද්‍රය වල නෙවෙයි. ඔබගේ ළඟම ඉන්න හිතවත්ම ජෝතිෂඥ විශ්වාසන්ත එක්කනට කියලා එක බලව ගන්න ඒත් ප්‍රමාණවත්. මොකද මේ කියන සුබබල සමානට නොවෙන්න පුළුවන්. ඒ නොවෙන්න හේතු හොයන්න පුළුවන් උපත් කේන්ද්‍රය බැලුවොත් තමයි. මොනවාරි බාධක තියද කියලා. විශේෂයෙන් ඔබ බලන්න ඔබගේ තුන්වෙනි සඳු ඉන්නවා නම් මේ වෙලාවේ ජන්මේ රාශියක් එනවා. ඒ නිසා මේ ඒ සම්බන්ධයෙන් ඔබගේ හඳහනේ ජෝතිෂඥයට පෙන්නලා බලවලා ඔහු උපදෙස් දෙයි. මතක තියාගන්න ඔබට සුබ කාලයන් වන්නේ සෙන්සුරු දශා අතුරු දශා කාලයන්. ඒ වගේම සිකුරු දශා අතුරු දශා කාලයන් සහ බුද්ධ දශා අතුරු කාලයන් වැඩි සුබයි. මේ වෙලාවේ එවැනි කාලයක් තියෙනවා වඩාත් මේ සුබ තත්ත්වයන් උද්දීපන වෙනවා. හරිද? අර සෙන්සුරුගේ අපලේ නැත්තම් සාමාන්‍යයෙන් මකර රාශියේ සෙන්සුරු ග්‍රහයාගේ අපල තදින් බලපාන්නේ නැහැ. මොකද ඒ ලග්නාධිපතිම නිසා. දැන් බලමු අපි කොහොමද රවි ඉන්න තැන. රවි ඉන්නේ ඇත්තටම කුජත් එක්ක. කුජ ඉතා බලවත් වෙන 11 යන්නේ 11 යන්නේ කුජ බලවත් කියන්නේ ලැබීම වලට ඉතාම හොඳයි කියන එක. රවිත් ඉන්නේ මේ වෙලාවේ ලැබීමේ ස්ථානයේ රවි වෙවිලා 6 වෙනි අධිපතිය. ලැබීමේ ස්ථානයේ ඉන්නේ ධන ස්ථානටත් බලපෑම් කරනවා. නොවැම්බර් 16 ඉඳන් මම මේ කියන්නේ නොවැම්බර් 16 ඉඳලා කාලේ ඒ කියන්නේ ඔබට රජයේ රැකියාවක් කරනවා නම් ඔබට අතිරේක ලැබීම් ලැබෙන්නට පුළුවන්. ඒ නිසා අතිරේක ලැබීම් ලබා ගන්න ඔබ සුදුසුෙක් කරනවා මේ කාලය තුල ඔබට බෝනස් හරි මොනවා හරි ලැබෙන්නත් පුළුවන්. පුද්ගලිකාන්තේ ඉන්න කට්ටියට ඒ තත්ත්වය උදා වෙනවා. මොකද රවි කියන ග්‍රහය නොවැම්බර් 16 ඉඳන් ධනස්ථානට බලපෑම් කරන හන්දයි. පමණක් නෙවෙයි රවි කියන ග්‍රහය 5 වෙනිදාට බලපෑම් කරනවා. මේ 5 වෙනිදා බලපෑම් කරනකොට විභාග අධ්‍යාපන කට්ටියත් ඉතාම සුබ තත්ත්වයක් ඇති වෙනවා. එපමණක් නෙවෙයි රවි කියන ග්‍රහය මෙතන ඉඳගෙන 8 වෙනිදාට බලපෑම් කරනවා. හරිද? 8 වෙනිදාට. එතකොට 8 වෙනිදාට බලපෑම් කරනකොට ඔබට උරුම කරුකම් තියෙන ඒවා ලබා ගන්නට ක්‍රියාත්මක වුණොත් ඒවත් ලබා ගන්න පුළුවන් වෙනවා මේ මාසේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සියල්ල මේ මාසේ ක්‍රියාත්මක වුණොත් තමයි ඉදිරියේදී ලැබෙන්නේ. ඒ නිසා ඔබ කැපෙලා මහන්සි වෙලා මේව ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරොත් තමයි ලැබෙන්නේ. නිකන් කේන්ද්‍රෙ තිබ්බට ලැබෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ. ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන හැමතිස්සෙම. කොහොම වුණත් මේ නොවැම්බර් මාසයේ ඔබට සුබ කාලයක් නොවැම්බර් මාසයේ 16 වෙනිදාන් පස්සේ සුබ කාලයක් උදා වෙන්නේ. ඒ සුබ කාලයෙන් ඔබ ප්‍රයෝජන ගන්න. ප්‍රයෝජන අරගෙන ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් හදාගන්න. ජීවිතේ වෙනස් කිරීමේ අවස්ථාවක් හදාගන්න. ඒ අවස්ථාව හදාගත්තොත් ඔබට දැන් තියෙන කරදර වලට වඩා හොඳ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කාලේ ඔබ එකට වෙනස් වුණොත් ඔබට පින තියෙනවා, බලය තියෙනවා ඒක කරගන්න. නොවැම්බර් 16 ඉඳන් දෙසැම්බර් 15 දක්වා මේ තත්ත්වය විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙනවා.
විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රවිගහ ඊළඟට බාරු වෙන්නේ දනුවට විදේශ ස්ථානට. එතකොට විදේශ ගමන් යන කට්ටියත් ඒක සුබයි. විදේශ රැකියා කරන කට්ටියත් ඒක සුබයි. ඉදිරි කාලේ මේ කියන්නේ නොවැම්බර් දෙසැම්බර් 15 පස්සේ සුබයි. ඒ තත්ත්වය නිසා ඔබට දැන් තියෙන ක්‍රියාත්මක වෙලා හදාගන්න ඔබට ධන යෝගයක් මේක. ඊටාම ධන යෝගයක්. මේ ධන යෝගය මතු කරගන්න ඔබ නොවැම්බර් 16න් පස්සේ මතු කරගෙන ධනය වැඩි කරගන්න. හරිද? කොහොමත් ඔබට නොවැම්බර් මාසය තුළ මේ ධනය වර්ධනය වෙන මාසයක්. ඒක මේ තවත් එකක් කියන්න ඕන ව්‍යාපාරිකයන්ටත් හොඳ තත්ත්වයක් මේක. මොකද හේතුව ව්‍යාපාරිකයන් ස්ථානය කියන්නේ හත්වැන්නේ ගුරු බලවත් වෙනවා කටක. ඒක ව්‍යාපාරවලට හොඳ ආදායම් ලැබෙන කාලයක් නොවැම්බර් 16න් පස්සේ විශේෂයෙන් එන කාලය. ඒ වගේම රැකියා ස්ථානේ නැත්නම් ආදායම ස්ථානයත් 10 වෙනි සිකුරු බලවත් වෙනවානේ. සිකුරු මෙතනින් මාරුණත් මාරුවෙන් ලැබීම ස්ථානෙන්නේ. සිකුරු සුබ ග්‍රහයක් නේ මකරේට. ඒ නිසා ව්‍යාපාරිකයන්ට ඉතාම හොඳ කාලයක්. ආදායම් වැඩි වෙන කාලයක්. ආදායම් වැඩි වෙන කාලයක් මේක. ඒ හැබැයි එකක් මතක තියාගන්න සිකුරු බලවත් වුණාම වියදම් පැත්ත අඩු වෙනවා. වියදම් පැත්ත පාලනය කරගන්න. වියදම් පැත්ත පාලනය කරගත්තාම තමයි ඔබට මේ යමක් ඉතුරු කරන්න පුළුවන්. පැහැදිලි. හරි දෙයට වියදම් කරන්න, වැරදි දෙයට වියදම් කරන්න එපා. කොහොමවත් මේ හැම දිනකටම සුබ කරගන්න පුළුවන්. තමන් මහන්සියොත් සුබ කරන ගන්න තමන්ගේ ජීවිතේට සුබ දේවල් උදා කරගන්න පුළුවන් කාලයක් තමයි නොවැම්බර් 16න් පස්සේ රවි මාරු. මේ தත්ත්වය ඔබ ඇති කරගන්න. ඔබට ඇති කරගීමේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතින එපමණක් නෙවෙයි. මෙම කාලේ පමණක් නෙවෙයි ඔබේ මුළු ජීවිත කාලෙම සුබ වාසනාවන්ත නිදුක් නිරෝගී කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතින අවසාන වශයෙන් මම ඉල්ලා සිටින ඔබෙන් ආදරයෙන් කරුණාකරලා මෙතෙක් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ මොහොතේම සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබන්න. එතකොට තමයි නොටිෆිකේෂන් එකේ මම වෙනසක් අප්ලෝඩ් කරනවා ඔබට බලන්න. එහෙමනම් ඔබට ජයෙන් ජය වේවා පතමින් මම නවතිනවා. ඊළඟ වටසලින් හමු වෙනසුළු ඔබට ජයෙන් ජය වේවා.